සිරු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා සිනමා කැම්ප් YouTube channel එකට. අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වුණු මලයාලම් මූවී එකක් වුණු තනප් කියන මූවී එක ගැන. මේ මූවී එක මේ වන විට IMDb දර්ශකයන් 10න් 7.3ක් ලැබිලා තියෙනවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මේක ටිකක් 18+ ගණයට වැටෙන මූවී එකක්. කතාව පැත්තට ගියොත් කතාව පටන් ගන්න විවාහක ජෝඩුවක් ගමක කාමරයක් උඩට අරගෙන යන සිදුවීමකුත් එක්ක. ප්‍රදීෂ් කියන මේ කොල්ල ෆිල්ම් වලට සම්බන්ධ හොඳ රැකියාවක් කරපු හොඳ කලාකාරයෙක්. ඉතින් මෙයා යාළුවෙකුඩු ප්‍රකාශ් සමග අලුතෙන් ආව ගමේ චිත්‍රදින එක තමයි දැන් කරන්නේ. හැබැයි මේ ජෝඩුව අතර මොකක් හරිම තියෙනවා කියලා මුලින් ඉඳන් මේ ගමේ අයට වගේම බලන අපිටත් තේරෙනවා. මෙයාලා රැට ගමේ තියෙන ගගට ගිහිල්ලා නාලා ඒ ඉවුරින් දැම්ම ලිංගික කටයුතු සිද්ධ කරනවා. දවසක් ඉතින් මේක ගමේ මිනිස්සුන්ට අහු වෙනවා. මෙන්න මෙතන ඉඳලා තමයි කතාව දිගාරෙන්නේ. මුලින්ම වගේ නෙමෙයි අවසානයේ වෙද්දී ඊටම සංවේදී සිද්ධියක් වටා තමයි කතාව යන්නේ. එහෙනම් ඉතින් ආරාධනා කරනවා අද කතාවත් අවසන් වෙනකම්ම නරඹන්න කියලා. දිගටම මේ විදිහට මූවිස් බලන්න කැමති නම් සිනමා කැම් YouTube channel එක දැම්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපි කතා කරන මේ වගේ හැම මොහොතේකම සම්පූර්ණ මූවිස් බලන්න කැමති නම් ඔයාලට පුළුවන් පහළ links වලින් ගිහිල්ලා අපේ Telegram group එකට join වෙන්න. එහෙනම් ඉතින් වීඩියෝ එකට like එකකුත් දාගෙන අපි යන් අද මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න. කතාව පටන් ගද්දිම අපිට පෙන්නනවා ප්‍රදීෂා ටීෂා කියන ජෝඩුව බස් එකකින් ඇවිත් වට්ටායම් කියන ගමින් බහිනවා කියලා. ඉතින් මෙයාලා අලුතින් පදිංචිට තමයි මේ ගමට ඇවිත් තියෙන්නේ. ප්‍රදීෂ්ගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මෙයාලා නවතින තැනකුත් හම්බ වෙනවා. මේ වෙලාවේදී මේ ගෙවල් අයිතිකාරයාගෙන් ප්‍රදීෂ් අහනවා ගඟ තියෙන්නේ කොහෙද කියලා. ඉතින් එයා නාන්න ඕන නම් පහළ බාත්රූම් එක තියෙනවනේ කියලා කියනවා. එතකොට ප්‍රදීෂ් කියන්නේ නැහැ රෙදි ටික හොද ගන්න කියලා. ඉතින් ගේ අයිතිකාරයා කියනවා මේ ළඟ තියෙන්නේ කියලා. මේ ගෙදර පොඩ්ඩක් අපරිසිදුව තිබුණත් ප්‍රදීෂා ටීෂා දෙන්න එකතු වෙලා ඉදා රෑ වෙනකොට ගේ සුද්ධ කරලා දානවා. රෑ ටීෂා දෙවියන් වදිනවා. පස්සේ පෙන්නනවා මේ ගමේ පිරිසක් ප්‍රදීෂ්ලා නැවතලා ඉන්න ගේ ළඟට නවත්තලා තියෙන බස් එකකට වෙලා බොනවා කියලා. ඉතින් මෙයාලා මේ බොන ගම මෙහාට අලුතෙන් පදිංචිට ආව මේ දෙන්න ගැන කතා කරමින් තමයි ඉන්නේ. ප්‍රදීෂ්ලා ගෙදර ඉද්දි ප්‍රදීෂ්ගේ යාළුවා මාර්ගයෙන් සම්බන්ධ කරගන්න ප්‍රකාශ් කියන කෙනා එනවා. ඉතින් මෙයාලා මෙන්න මේ වෙලාවේ අඳුර ගන්නවා. ඉතින් මෙයා තමයි ප්‍රදීෂා ටීෂාට හැම උදව්වක්ම කරන්නේ. මෙයාලගේ සැප දුක බලන ප්‍රකාශ් පහුවෙන්දාට ප්‍රදීෂ්ලා වැඩට එකගෙන යන්න එන්නම් කියලා සමුදීලා මෙතනින් පිටත් වෙලා යනවා. පහුවෙන්දා උදේම ප්‍රකාශ් එනවා ප්‍රදීෂ්ව එක්කන් යන්න. ඉතින් එයා එනකොට මෙයාලා කන්න කෑමත් අරන් තමයි එන්නේ. පස්සේ ප්‍රකාශ් ප්‍රදීෂ්වත් එකතු කරගෙන පිටත් වෙනවා වැඩ කරන ස්ථානයට. ඉතින් ප්‍රදීෂ් මගක් ගිහිල්ලා ආපහු ඇවිත් ටීෂර්ට් සමුදීලා පිටත් වෙනවා. ඉතින් මේ දෙන්න අතර මොකක් හරිම ප්‍රශ්නයක් හංගගෙන ඉන්නවා කියලා මේ ෆිල්ම් එක බලන අපිට තේරෙනවා. පස්සේ ප්‍රකාශ් ප්‍රදීෂ්වත් එක්කගෙන යනවා වැඩ කරන ස්ථානයට. ඉතින් මෙයාලා කරන්නේ චිත්‍ර අඳින එක තමයි රස්සාවක් විදියට. ප්‍රදීෂ් ගියාම ටීෂා තනියම ගෙදරට වෙලා කල්පනා කර ඉන්නවා. ප්‍රදීෂ් කියන්නේ මීට කලින් සිනමා රූගත කරන තැන්වල වැඩ කරපු කෙනෙක්. සැරින් සැරේ ටීෂාට කෝල් කරලා එයා ගැන හොයලා බලන්න ප්‍රදීෂ් අමතක කරන්නේ නැහැ. මෙහෙම දවස් ගාණක් යනකොට එක දවසක් වැඩ ඉවර වෙලා ආපහු ප්‍රදීෂ් ගිහින් එද්දි ප්‍රදීෂ් ප්‍රකාශ්ගෙන් අහනවා ගගට යන පාර. ඉතින් ප්‍රකාශ් අහනවා නාන්නද කියලා. ඉතින් මේ වෙලාවේදී එයා ඔව් කියලා කියනවා. පස්සේ ප්‍රකාශ් මෙයාට පාර කියනවා. පස්සේ ඉතින් එතනින් ප්‍රකාශ් යනකන් ඉඳලා හිමින් ප්‍රදීෂ් ගම් පැත්තට ගිහිලා එතන ඉන්න කෙනෙක්ගේ වතුර ගැඹුරු නැති පැනක් අහගන්නවා. ඉතින් ඔන්න පස්සේ ප්‍රදීෂ් ටිකක් ගඟ පල්ලෙහාට ගිහිල්ලා එක තැනක් හොයාගන්න සමත් වෙනවා. මෙයා මේ විදියට මේ ගඟ බලන්න ආවේ ඇයි කියලා අපිට කතාව ඉස්සරහට බලමු. පස්සේ ඉතින් එදා රෑ ප්‍රදීෂ් ටීෂාවත් කියනවා යාට තැනක් හම්බුණා කියලා. ඉතින් මේ මොකටද කියලා අපි නොදන්නවා වුණාට මේ දෙන්න නම් හොඳටම දන්නවා. ඉතින් එක දවසක් රෑ ප්‍රකාශා යාගේ බිරිඳත් එක්ක ප්‍රදීෂා ටීෂා මොකක් කරේ ලොකු ප්‍රශ්නයක් හංගගෙන ජීවත් වෙනවා. ඒ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එයාලා ගොඩක් පව් කියලා කතාව වෙනවා. ඉතින් එදා රෑ ප්‍රදීෂ් එයාලයි ගෙවල් අවට ඉන්න අය නැති වෙලාවක් බලලා මහරෑ යන්න යනවා ගඟ පැත්තට. ගිහිල්ලා මෙයා කෝටුවක තරම් ගඟට බහැලා වැඩි ගැඹුරු නැති තැනක් හොයාගන්නවා. පස්සේ මෙයා ගොඩට ඇවිත් එක තැනක් තෝරගෙන එතන හොඳට කොළ දාලා අතුරනවා. මොකක් හරි දෙයකට තමයි මෙයාලා මේ ලෑස්ති වෙන්නේ. ඒ මොකක්ද කියලා ඉතින් අපි කතාව ඉස්සරහට තමයි බලා ගන්න වෙන්නේ. පහුවෙන්ද සුපුරුදු විදියටම ප්‍රදීෂා ප්‍රකාශ් එක්ක යනවා චිත්‍ර අඳින්න. ඉතින් එදා රෑ ඇහැරලා ප්‍රදීෂ් ටීෂාවත් ඇහැරවලා කොහේ හරි යන්න ගෙදරින් පිටත් වෙනවා. ඒත් මෙයාලා එළියට ගියාම එතන තියෙන බස් එකේ කෙනෙක් ඉන්නවා කියලා දකින ටීෂා බය වෙලා ඇද ඕනේ නැහැ වෙන දවසක කියලා කියනවා. ඉතින් ඔන්න පහුවෙන්ද ප්‍රදීෂා ටීෂා යනවා ප්‍රකාශ්ගේ ගෙදර. ඉතින් මෙයා හොඳට කෑම කාලා සතුටින් කාලෙ ගත කරනවා. ප්‍රදීෂ් චිත්‍ර ඇඳලා හොයන සල්ලි වලින් එයා ගෙදර රෙන්ට් එකත් ගෙවනවා. එදා රෑ උනහම ප්‍රදීෂ් එතන බස් එකට වෙලා බොන අය එහාට මෙහාට වෙනකන් ඉඳලා ටීෂාවත් ඇහැරවගෙන කොහෙද යන්න පිටත් වෙනවා. ඉතින් මෙයාලා එන්නේ ගඟ ළඟට. ඉතින් ටිකකින් ගඟට බහින මේ දෙන්න ටික වෙලාවක් ගඟට වෙලා ඉඳලා ගොඩට එනවා. ගොඩට ඇවිත් කලින් දවසක ප්‍රදීෂ් කොළ දාලා අතුරුපු තැනට යන මේ දෙන්න වටපිටාව ටිකක් සෝදිසි කරලා දෙන්නගෙම ඇඳුම් ගලවලා දාලා ලිංගික කටයුතු මේ වෙලාවේ සිද්ධ කරනවා. ඉතින් මෙයාලා මේ විදිහට කරන්නේ ඇයි කියලා අපිට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙයාලා මේ දේ කරන්න තමයි ගොඩක් කල් ඉඳලම ලෑස්තිලා හිටියේ. ඔන්න ඉතින් පහුවෙන්ද ප්‍රදීෂ් චිත්‍ර ඇඳ ඉදි ප්‍රකාශ් ප්‍රදීෂ්ට කතා කරත් එයා වෙන 100කින් තමයි ඉන්නේ. කිහිප වතාවක්ම කතා කළාම තමයි ප්‍රදීෂ් හරි 100ට එන්නේ. ඒ වෙලාවේ එතනට එන පල්ලියේ ෆාදර් ප්‍රකාශ්ට කියනවා හෙට වෙද්දි මේ චිත්‍ර ටික ඇඳලා ඉවර කරන්න ඕන කියලා.
ඉතින් මෙන්න මේක නිසා ප්‍රකාශ් ප්‍රදීෂ්ට කියනවා එහෙනම් අපි රැත් වැඩ කරමු කියලා. ඉතින් ප්‍රදීෂ් කියනවා ටීචර් රැට තනියම ඉන්න බයයි. ඒක නිසා එයාවත් මම එක්කන් එන්නම් කියලා. ඉතින් ඔන්න රෑ ප්‍රකාශ් වැඩ කරද්දි ටීෂා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් මෙතන පිනිබානවා කියලා ඇතුළට ගිහින් නිදා ගන්න කියලා ප්‍රකාශ් සහ ප්‍රදීප් ටීෂාට කියනවා. ඉතින් පස්සේ ටීෂා ටිකක් එහායි නිදා ගන්න ගියාම ප්‍රකාශ් සහ ප්‍රදීප් තේ එකක් බොන ගමන් කතා කරනවා. මෙතනදී දැනගන්න ලැබෙනවා මේ දෙන්න ගෙවල් වල විවාහයට කැමති වෙලා නැහැ කියලා. ඒකට හේතුව තමයි ටීෂාගේ ගෙදරින් කැමති වෙලා නැත්තේ ටීෂා ගොඩක් සල්ලි තියෙන පවුලක කෙනෙක් නිසා. ඉතින් ප්‍රදීෂ්ගේ ගෙදරින් කැමති වෙලා නැත්තේ ටීෂා ක්‍රිස්තියානි නිසා. ඉතින් මේ විදියට කාලේ ගෙවිලා යනවා. ඉතින් ටීෂා හැම වෙලේම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එයාලගේ ගමේ බස් එකේ සෙට් එක මේ අය ගැන නිතරම කතා වෙනවා. ඉතින් එක දවසක් පුරුදු විදියටම ප්‍රදීෂා ටීෂා ගඟට වෙලා වැඩේ කර ඉද්දී එයාලව හොයාගෙන ප්‍රකාශ යනවා. ඉතින් මේ විදියට මේ ප්‍රකාශ යන්නේ එයාලගේ ගෙදරට. ඉතින් ගෙදර දොර වහලා තියෙන නිසා ප්‍රකාශ් මෙයාට කෝල් කරනවා. ඉතින් මෙතනදී කොහෙද ගියේ කියලා අහද්දී ටිකක් ගඟ ළඟට ආවා කියලා කියනවා. ඉතින් ප්‍රකාශ් කියනවා මම ඔයාලට දඩමස් ටිකක් ගෙනාවා. ඒ ටික දොර ළඟින් තිබ්බ කියලා. ඉතින් මේ ගඟට මේ රෑ ගිහිප එක ගැන ප්‍රකාශ්ටත් පුදුමයි. කොහොමරි ඉතින් උදේට චිත්‍ර අඳින්න පිටත් වෙන ප්‍රදේශ හවස ඇවිල්ලා රෑට ගමේ හැමෝම නිදා ගන්නකන් ඉඳලා හොරෙන්ම ගඟ ළඟට යනවා. ඉතින් මෙයාලා මෙහෙම යනකොට අර එයාලගේ ගේ ළඟ නවත්තලා දාලා තියෙන බස් එකේ මිනිස්සයා මෙයාලව දකිනවා. ඉතින් මේක ගැන මෙයාලා පහුවෙන්ද එයාගේ යාළුවන්ටත් කියනවා. එයාලා හැමෝම මේ දෙන්න අහිංසක විදියට හිටියට මේ වගේ වැඩ කරනවාද කියලා කැත විදියට කතා කරනවා. ඉතින් මේ වෙනකොට රෑට ගඟේ බහලා නිසා ටීෂර්ට් හොඳටම සනීප නැහැ. ඉතින් මේ රෑ ටීෂර්ට් එක්ක මේ බස් එක ළඟට එන ප්‍රදීප් එයාලගේ වීල් එකකට කතා කරන්න කියලා ඉල්ලනවා හොස්පිටල් එකකට යන්න. මේ වෙලාවේදී මෙයා කියන්නේ ටීෂර්ට් ගොඩක් අසනීපයි කියලා. ඉතින් ඒ අය තඳුරන වීල් එකකට කතා කරලා දෙනවා. ඔන්න ඉතින් දැන් පහුවෙන්ද මෙයාලා බෙහෙතුත් තරන් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ප්‍රකාශ් වෙනවා මෙයාලට කෑමත් අරගෙන බලලා යන්න. ඉතින් දැන් අපිට පෙන්නනවා ටීෂා පල්ලියට ගිහින් ඉන්නවා ප්‍රදීප් එක්ක. ඉතින් මේ දෙන්න මොකද්ද ලොකු ප්‍රශ්නයක හිතවල හිර කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඉතින් පුරුදු විදියට මරෑ ගඟ ළඟට යන්න යන ප්‍රදේශවල ටීෂාවයි බස් එකේ මිනිස්සයා දැකලා එයාගේ යාළුවන්ටත් කතා කරලා මේක ගැන කියනවා. ඒක නිසා යාළුවෝ ටිකත් එතනට ඇවිත් එයාලගේ පස්සෙන් යන්න යනවා. ඉතින් මේ අය එයාලා කරන වැඩේ ෆොටෝස් වීඩියෝස් කරනවා වගේම ඒ වෙලාවේදී මෙයාලයි කෙනෙක් අතින් ෆොටෝ ගහති ෆ්ලෑෂ් ලයිට් එක ඔන් වෙන නිසා මෙතන ඉඳලා එයාලා දිහා බලන් ඉන්න මේ අයව ප්‍රදීෂා ටීෂා දකිනවා. ඉතින් මේ සෙට් එක ගිහිල්ලා ප්‍රදීෂා ටීෂාට ගොඩක් කැත විදියට බැනලා එයාලා මේ කරන වැඩේ ගැන එයාලට හොඳටම ගහලා පන්න ගන්නවා. ඉතින් ගෙදර එන ටීෂා හොඳටම අඬනවා. මේ ගමේ අය වීඩියෝ කරපු එක මේ වෙනකොට හැමතැනම ෂෙයා වෙනවා. මේක නිසා ප්‍රදීප් සහ ටීෂාට ගෙදරින් එළියට බහින්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඉතින් මේ විස්තරේ ප්‍රකාශ් දැනගත්තාම එයා නම් මේ දෙන්න ගැන වැරදියට හිතන්නේ නැහැ. ඉතින් පස්සේ මේ දේවල් වලට මොකක් හරිම හේතුවක් ඇති කියලා හිතන ප්‍රකාශ් ප්‍රදීප්ගේ යාළුවට කතා කරලා මේ දේ ගැන අහනවා. ඉතින් එයාත් එතනට එනවා ප්‍රකාශ්ව හම්බ වෙන්න. ඉතින් මෙතනදී එයා කියන විදියට මේ දෙන්න මේ විදියට හැසිරෙන්නේ ලොකු හේතුවක් තිබිලා තියෙනවා. ඉතින් ඒක ගැන මෙයා දැනගෙන ඉඳලා තියෙනවා. ඒක ගැන කලින්ම ප්‍රකාශ්ට කියන්න තිබුණේ කියලා මේ වෙලාවේදී මෙයා ගොඩක් දුක් වෙනවා. ඉතින් පස්සේ මෙයා ප්‍රකාශ්ට කතාව කියනවා. ප්‍රදීප් වැඩ කරලා තියෙන්නේ චිත්‍රපටි රූගත කරන තැන්වල. එක දවසක් මෙහෙම තැනක මෙයා ඉද්දි ඒක ලස්සන බල්ලෙක්ව ඉතින් අතරමං වෙච්ච සතෙක් කියලා ප්‍රදීප් එයා නැවතලා ඉන්න තැන තියාන මේ බලු පැටියව හොඳින් බලාගෙන තියෙනවා. ඉතින් කාලයක් යද්දි ප්‍රදීප් මේ බලු පැටියත් එක්ක යාළු වෙනවා. ඉතින් දැන් මෙයා සතුටින් තමයි කාලය ගත කරන්නේ. මේ අතරේ අපිට පෙන්නනවා හොඳ සල්ලිකාර පවුලක ඉන්න ටීෂා කියන කෙල්ල එයාගේ බලු පැටිය නැති වුණු එක ගැන ගොඩක් දුක් වෙවි ඉන්නවා. ඉතින් එක පැත්තකින් බලු පැටිය නිසා ප්‍රදීප් සතුටින් ඉදී අනිත් පැත්තෙන් ටීෂා බලු පැටිය නැති වුණ නිසා දුක් වෙවි කල්පනා කර ඉන්නවා. ඉතින් මේ විදියට යද්දී එක දවසක් ප්‍රදීප්ගේ යාළුවෙක් මේ බලු පැටිය නැති වුණ එක ගැන පෝස්ටරයක් හම්බ වෙලා ඒක ප්‍රදීප්ට ගෙනත් දෙනවා. ඉතින් පස්සේ මෙයා මේක කියන ටීෂාට කෝල් කරලා කියනවා. ඉතින් මේක අහපුවාම ටීෂා ගොඩක් සතුටින් යනවා ප්‍රදීප්ව හම්බ වෙන්න. ඉතින් එයාට ගොඩක් සතුටින් බලු පැටියව තුරුල් කරගන්නවා. ඉතින් මේ දේවල් දකින ප්‍රදීප්ට සතුටුයි. ඉතින් මේ වෙලාවේදී ටීෂා බලු පැටියවත් අරන් යන්න හදද්දී ප්‍රදීප් කියනවා මොනවා වුණත් මෙයා ටික දවසක් අපිත් එක්ක හිටිය නිසා මටත් දුකයි මෙයාව මෙහෙම අරන් යන්නද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ටීෂා කියනවා නිතරම මෙහාට බලු පැටියව අරන් එන්නම් කියලා. ඉතින් මේක අහලා ප්‍රදීප් සතුටු වෙනවා. ඔන්න ඉතින් පස්සේ ටීෂා බලු පැටියවත් අරන් ආපහු යන්න යනවා. ඉතින් මෙහෙම කාලේ යද්දී ටීෂා බලු පැටියත් එක්ක ෆොටෝස් අරන් ඒව ප්‍රදීප්ට බලන්න යවනවා. ඉතින් මෙහෙම ටිකෙන් ටික මෙයාලා කෝල් වලින් කතා කර ඉඳලා හම්බ වෙන තැනට වැඩ සිද්ධ වෙනවා. බලු පැටියෙකුගෙන් පටන් ගත්ත මේ සම්බන්ධය මේ දෙන්නගේ ආදරයක් බවට පරිවර්තනය වෙනවා. මෙහෙම කාලයක් ගත වෙද්දී ටීෂා දවසක් ප්‍රදීප් එක බීච් එකට වෙලා ඉද්දි ටීෂා ප්‍රදීප්ට ෆොටෝ එකක් පෙන්නලා කියනවා මේ මගේ අම්මා කියලා. අම්මා මට අවුරුදු 11 දී නැති වුණා නිසා ඊට පස්සේ තාත්තා තවත් කසාදයක් කරගෙන ඉතාලි ගියා. ඒත් මට එහෙ ඉන්න බැරි නිසා මාව තාත්තා මෙහෙ නැන්ද ගාව නැවතුවා. ඒත් මෙහෙ හැමෝම එයාගේ බිස්නස් එකට බිසි වෙලා මට කතා කරන්නවත් කෙනෙක් නැහැ. මම තනි වෙලා ඉද්දි තමයි මගේ ජීවිතේට ඔයා ආවේ කියලා ටීෂා ප්‍රදීප් එක කතා වෙනවා. ඉතින් මේ දෙන්න මෙහෙම ආදරෙන් ඉද්දි මේ සීන් එක ටීෂාගේ මාමා දකිනවා. මේක නිසා මේක ටීෂාගේ මාමයි නැන්දයි මේක ගැන ටීෂාගේ තාත්තට කියනවා. ඉතින් මේක ගැන දැනගන්න ටීෂාගේ තාත්තා ඉතාලියේ ඉඳන් ආපහු ඉන්දියාවට එනවා. එයා ටීෂාට කියනවා මේ සම්බන්ධය ගැලපෙන්නේ නැහැ. ඒක නිසා මම තීරණය කරා ඔයාව තවදුරටත් මෙහෙ තියන්නේ නැතුව ඔයාව ඉතාලිය එක්කන් යන්න කියලා. ඉතින් මේක අහපුවම ටීෂා ගොඩක් දුක් වෙනවා. මේක නිසා එදා රෑම එයාගේ ඇදුමුත් අරගෙන හොරෙන්ම ගෙදරින් පැනලා එනවා. ඉතින් මෙයා යන්න කියලා අන්තිමට වතාවට එයාගේ බලු පැටියවත් බලනවා.
ඉතින් පැනලා ආව ටීෂා ප්‍රදීෂ් එක්ක විවාහ වෙනවා. ඉතින් මේ දෙන්නගේ විවාහ වෙලා ප්‍රදීෂ්ගේ ගෙදරට යන්න හැදුවත් ප්‍රදීෂ්ගේ අම්මා ටීෂා කතෝලික කෙනෙක් නිසා එයාට කැමති වෙන්නේ නැහැ. මේක නිසා මේ දෙන්නටම හොටෙල් රූම් එකක නතර වෙනවා. ඉතින් ගෙදරට වෙලා ටීෂා පැනලා ගිහින් කසාද බැඳපු එකට දුකින් ඉන්න ටීෂාගේ තාත්තා ටීෂා ආදරෙන් ඇති කරපු බල්ලව මරලා ෆොටෝ එවනවා. ඉතින් පහුවෙන්ද ප්‍රදීෂ්ගේ තාත්තා මෙයාලව බලන්න යනවා. ඇවිත් කියනවා ඔයාට දරුවෙක් ලැබුණාම අම්මගේ තරහ නැති වෙයි කියලා. එහෙම කියලා මෙයාලගේ හිත හදලා එන්න පිටත් වෙනවා. ඉතින් මේ දෙන්න පස්සේ සතුටින් කාලය ගත කරනවා. ප්‍රදීෂ් වැඩ කරලා සල්ලි හොයනවා වගේම එයාට ලොකු ගයක් කොලියට අරගෙන නවතිනවා. ඉතින් මේ විදියට අවුරුදු දෙකක්ම ගෙවිලා යනවා. මෙයාලට දැන් දරුවෙක් අවශ්‍යතාවය තදටම තිබුණත් මෙයාලා කොච්චර උත්සාහ කළා දරුවෙක් ලැබෙන්නේ නැහැ. මේක නිසා ප්‍රදීෂ්ට එයාගේ යාළුවා කතා කරලා කියනවා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න කියලා. ඉතින් මෙයාලා පස්සේ යනවා ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න. ගිහිල්ලා මෙයාලා පරීක්ෂණ වගේකුත් කරනවා. ඉතින් මේ පරීක්ෂණ වලට අනුව මේ දෙන්නගේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒත් පොඩි දේවල් නිසා තමයි තාම දරුවෙක් නැත්තේ. ඉතින් මේක හරි ගස්සන සල්ලි ටිකක් වැඩිපුර යන නිසා මේ දෙන්න පස්සේ ඒ ගැන කල්පනා කරනවා. ඉතින් මෙහෙම කාලයක් ගත වෙනවා. දැන් ටීෂර්ට් කල්පනා කර තමයි ඉන්නේ දරුවෙක් නැති එක ගැන. එයා අහල පහල ඉන්න ළමයි දිහා බලාගෙන දුකින් ඉන්නවා. ඉතින් එක දවසක් ප්‍රදීෂ්ට එයාගේ තාත්තා කතා කරලා කියනවා එයා දැනුත් දේශීය වෙදකම් කරන ડોක්ටර් කෙනෙක් දන්නවා. එයාව හම්බ වෙන්න ගිහින් බලන්න කියලා. ඉතින් කොහොම හරිම දරුවෙකු කොන නිසා ප්‍රදීප් ස්ටාර්ස් ටීෂා යනවා ඒ ડોක්ටර් හම්බ වෙන්න. ඉතින් මෙයාලා එයාව හම්බෙලා මේ ගම කියද්දි ડોක්ටර් කියනවා මේක ස්වභාවික ගැටලුවක්. ඔයාලා සතුටින් ඉන්නේ නැති නිසා ඔයාලගේ පරිසරය අවුල් නිසා තමයි මේකට හේතුව කියලා. දරුවෙක්ව හම්බෙන්න නම් කරන්න ඕන ස්වභාවික ප්‍රතිකාරයක් තියෙනවා. ડોක්ටර් මේ දෙනාට කියනවා රැයට සීතල වතුර ගලාගෙන යන ගඟකට බැහැලා පැයකට නොඅඩු කාලයක් වතුරේ ඉඳලා ගොඩට ඇවිත් ලිංගිකව හැසිරුණොත් මේ දේවල් හරියයි කියලා. ඉතින් මේක ශරීරයට කරන ස්වභාවික ප්‍රතිකාරයක්. ඉතින් පස්සේ මේ දෙන්න මේකට කැමති වෙලා තමයි මෙයාලගේ මේ වැඩේට හරියන ගමක් ප්‍රදීෂ්පයාගේ යාළුවට කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් ප්‍රකාශ්ගේ යාළුවා මේ අය ගැන මේ ගමේ එක්කෙනාට කියලා තමයි එයාලව හඳුන්වලා දීලා මේ ගමට එවලා තියෙන්නේ. ඒ වගේම ප්‍රකාශ් මෙයාලගෙන් පොරොන්දුවක් අරගෙන තියෙනවා. ඉතින් මේ ගැන දැනගන්න ප්‍රකාශ් මේක අර ප්‍රකාශා ටීෂා වීඩියෝ කරපු පිරිසටත් මේ ගැන කියනවා. ඉතින් මේක ගැන දැනගත්තාම මේ පිරිසත් ගොඩක් පසුතැවෙනවා. මේක ගැන ප්‍රකාශ්ගෙන් සමාව ගන්න මේ පිරිස ප්‍රකාශා ටීෂා හම්බෙලා සමාව ගන්නම් කිව්වත් මේ දේවල් හරියන්නේ නැහැ. පුළුවන් නම් අර වීඩියෝ එක යවපු අයගෙන් ඩිලීට් කරන්න කියලා කියනවා. ඉතින් ඔන්න ඊට පස්සේ එයාලා කරපු දේ ගැන පසුතැවෙන මේ පිරිස එයාලා ෂෙයා කරපු වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා කිව්වත් ඒ වෙනකොට ඒ වීඩියෝ එක ගොඩක් තැන්වල ෂෙයා වෙලා ඉවරයි. ඉතින් ඔන්න පස්සේ ප්‍රකාශා ප්‍රදීප් යාළුවත් එක්ක ප්‍රකාශා ටීෂා ඉන්න ගෙදරට ගියත් එයාලා ගෙදර නැහැ. ඒ වගේම දොරට තිබ්බ දාලා ලොක් කරලා. ඉතින් ඔන්න පහුවෙන්ද ප්‍රකාශ්ට එක කෝල් එකක් එනවා. ඉතින් මේක ආන්සර් කරාම ප්‍රකාශ් ගොඩක් ෂොක් වෙනවා. පස්සේ මේ ප්‍රකාශ් සන්තෝෂ එක්ක යනවා එක තැනකට. ඉතින් මෙයාලා මේ විදියට ඇවිත් තියෙන ගඟ ළඟට. ඉතින් මේ වෙනකොට ගඟ ළඟට ගමේ අය ගොඩක් රැස් වෙලා ඉන්නවා. වගේම අර ප්‍රදීෂා ටීෂා වීඩියෝ කරපු අයත් ගඟ ළඟට වෙලා ඉන්නවා. ඉතින් ඇයි කියලා බැලුවාම ප්‍රදීෂා ටීෂා සිවිදිවිනි අසාගෙන. ඉතින් මේක ගැන සන්තෝෂා ප්‍රකාශ් ගොඩක්ම දුක් වෙනවා. ඉතින් මෙයාලා බලන් ඉද්දිම මෙතන ප්‍රදීෂා ටීෂාගේ බොඩි දෙකත් අරගෙන යනවා. ඉතින් මේ දෙන්න අත් දෙකත් අල්ලගෙන හරිම ආදරෙන් තමයි සිවිදිවිනි අසාගෙන තියෙන්නේ. ඉතින් මේ දේ දකින ගමේ හැමෝම ගොඩක් දුක් වෙනවා. ඉතින් මේ දේ ගැන පත්තරෙත් පළ වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ මේ සිද්ධිය ගැන පත්තරෙත් පළ වෙනවා. මේක අර බස් එකේදී සෙට් වෙන ප්‍රදීෂා ටීෂාව වීඩියෝ කරපු සෙට් එකත් කියවනවා. ඉතින් මේකේ තවදුරටත් කියනවා මරණ පරීක්ෂණ වලින් ටීෂා ගැප් ගැන හිටිය කියලා සඳහන් වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ගැන දැනගත්තාම මේ අය තවත් පසුතැවෙනවා තමන් කරපු දේ ගැන. ෆිල්ම් එකේ අන්තිමේදී අපිට පෙන්නනවා අර ප්‍රදීෂා ටීෂා දෙන්න සංසන්ගේ යෙදුරු ගඟ පතුලෙම ඒ දෙන්නගේ ආත්ම දෙක ගොඩක් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ වගේම මේ වෙනකොට ටීෂා ගැප් අරගෙන ඉන්නේ කියලා අපිට පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මූවි එක අවසන් වෙන්නේ. මූවි එක ගැන මොකද හිතුනේ? ඔයාගේ අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දිගටම මේ විදිහට මූවිස් බලන්න සිනමා කැම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි අපි කතා කරන මේ වගේ හැම මූවි එකම සම්පූර්ණ මූවිස් බලන්න. ඔයාලට පුළුවන් පහල ලින්ක්ස් වලින් ගිහලා අපේ Telegram group එකට join වෙන්න. එහෙනම් ඉතින් අපි ඊළඟට තවත් අලුත් සුපිරිම මූවි එකකින් හැමෝම ගිහින් එන්නම් මේ ඔයාලගේ සිනමා කැම්.